කාරණය තමයි සීලය ආරකාන්ත සීලයක් හැටියට ආරක්ෂා කරන්නේ. සීලය ආරකාන්ත සීලය කියන්නේ රහතන් වහන්සේලා සීලය ආරක්ෂා කළේ අන්තේ. අන්නේ ආකාරයට සීලය ආරක්ෂා කරගන්න. සිල්පදයක් බිඳෙන්න දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිල්පදයක් බිඳුනොත් මේ ඇස් දෙක ආරක්ෂා කරන්න යම් වේසක්ද ගන්නේ ඊට වඩා දසදහස් ගුණයක වේසක් සිල්පදයක් ආරක්ෂා කරගන්න ගන්න කියලා. මොකද ඇස් දෙක අන්ධ වුණොත් අපිට ජීවිත කාලේ විතරයි දුක් විඳින්න වෙන්නේ. නමුත් සිල්පදයක් විඳගත්තොත් කල්ප ගණන් දුකට වැටෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සීලය නිසාමයි සිල්පද බිඳ ගැනීම නිසාමයි සත්වයා අප්‍රමාදී භාවයට පත් වෙන්නේ. ඒ කියන්නේ ප්‍රමාද භාවයට පත් වෙන්නේ. මේ බුදුරජාණන් වහන්සේ ප්‍රමාද භාවය කියලා කියන්නේ අපි උදේට නැගිටින්න පරක් වුණා, ඉස්කෝලේ යන්න පරක් වුණා, වැඩට යන්න පරක් වුණා කියන කාරණා නෙමෙයි. ඒවා කියන බුදුරජාණන් වහන්සේ කෙනෙක් කල්ප ගණන් පෙරම් පුරාගෙන ඉන්න අවශ්‍ය නැහැ. බුදුරජාණන් වහන්සේ ප්‍රමාදී භාවය කියන්නේ සත්වයා සතර පායන්ට වැඩිලා කල්ප ගණන් ප්‍රමාද වෙනවා. දුස්සීල භාවය නිසා සිල්පද විද ගැනීම නිසා සතර පායන්ට වැඩිලා කල්ප ගණන් කරන ඒ ප්‍රමාදයේ බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඔය සතරවල් පපායට වැටලා ඉන්න හැම සතෙක්ම සිල්පද විදගත් කෙනෙක්මයි. ගොඩේමක් දැන් කල්ප ගාන දුකෙන් දුකටමයි යන්නේ. ඒ නිසා අන්න ඒවා දැකලා සීලය ශක්තිමත් කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා හැම වෙලාවෙම අපි සීලයට වටිනාකමක් දෙන්න ඕන. පංච සීලය රකින්නවා නම් ආජීව අට්ටමක සීලය රකින්නවා නම් අපි දැනගන්න ඕනේ මේ සිල්පද අපිට ආරක්ෂා කරන්න පුළුවන්ද කියලා. දැන් අපි ආජීව අට්ටමක සීලය සමාදන් වෙනවා. අපි පින්කමකට ගිහින් ආජීව අට්ටමක සීලය සමාදන් වෙලා ඒ පිරිසත් එක්ක එනකොට එතන පිසුනා වාචා වේරමණී සික්ඛාපදේ තියෙනවා මිත්‍යා මේ පරුසා වාචා වේරමණී සික්ඛාපදේ තියෙනවා. ඒකට අපි විහිළු සාධු කරගෙන රටේ ගැන දේශපාලඥයෝ ගැන ඕවා කතා කරනකොට එතනින් සිල්පදේ කිවිලා. එහෙනම් වැඩක් නෑ. කවදාකවත් සීලය ආරකාන්ත සීලයක් බවට පත් කරගන්න බෑ. හැම වෙලාවෙම අපි සතිය සිහිය පිහිටගෙන ඉන්න ඕනේ. අපිට තේරෙනවා නම් උදේට සීලයක් සමාදන් වෙද්දී මේ සිල්පදේ අද මගේ අතින් බිඳෙයි කියලා ඒ සීලය අත්හරින එක තමයි සීලයට කරන ගෞරවය. එන්න කැඩෙනවා කියලා දැන සීලය ආරක්ෂා වෙනවා ඔබ කවදාකවත් ඒ සීලයට ගෞරවය දීලා නැහැ. ඒ වටිනාකම ඔබ දකින්න ඕනේ. මේක මම අද සමාදන් වුණොත් මේක බිඳෙයි. ඒ නිසා මම අද සීලෙන් අයින් වෙනවා කියලා තමන් වැරදි කරන්නේ සීලෙන් අයින් වුණා කියලා. නමුත් ඒ අනතුරුදායක බව දැකලා අයින් වෙන එක තමයි සීලයට වටිනාකම දුන්නා කියන්නේ. නැත්නම් සීලය සමාදන් වෙලා ඒ සිල්පදේ බිඳිනවා නම් කවදාක්වත් එයාට සීලය පරිපූර්ණ කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ සද්ධාව සකස් කරගන්න හම්බ වෙන්නේ නැහැ. දැන් ආජීව අට්ටමක සීලය සමාදන් වුණොත් ඒකේ සිල්පදයක් තියෙනවා මිත්‍යා ආජීවය කියලා. නේද? ඒක මිත්‍යා ආජීවය කියන කාරණේදී යාට මස් මාළු වෙලකම් කරන්න බැහැ. දැන් ගමේ නගරේ තියෙන ග්‍රොසරිය. ඒකේ අයිස් පෙට්ටියේ කුකුල් මස් විකුණනවා. නමුත් ඒ කුකුල් මස් විකුණනවා නම් මුදලාලිට කවදාකවත් යාට මිත්‍යා ආජීවයේ සිල්පදේ සමාදන් වෙන්න බෑ. සමාදන් වෙන මොහොතක් පාසා යා සිල්පදේ ඉඳනවා. අන්දිය හෝටලයක් තියෙනවා. ඒ හෝටලේ මහත්ය බත් පාසලයක් විකුණන වාරයක් පාසා කොත්තු රොටියක් විකුණන වාරයක් පාසා මිත්‍යා ආජීවයේ සිද්ධ වෙනවා. එහෙනම් සිල්පදේ බිඳ ගන්න. එහෙනම් අපි මොකද කරන්නේ? අන්න බුදුරජාණන් වහන්සේ ලස්සනට කියනවා. ගිහි පින්වතුන්ලාගේ නිත්‍ය සීලය පංච සීලය. තේරෙනවද? ගිහි පින්වතුන්ලාගේ නිත්‍ය සීලය පංච සීලය. පංච සීලය තුලින් සෝවාන් ඵලයට අනිවාර්යයෙන්ම යන්න පුළුවන්. තේරෙනවද? එහෙමනම් දැන් අර වැරදි අර මස්මාල් විකුණන කෙනා පංච සීලය සමාදන් වුණා ඉවරයි නේද? කියලා. ඒක ප්‍රශ්නේ නෑ. ඒක මිත්‍යා ආජීව සිල්පදේ විදිනවා. නමුත් ඒක උනායි කියලා එයාව අපිට දුස්සීලේ කියලා අයින් කරන්න පුළුවන්. එහෙම කරන්න බෑ. එයාත් මේ ශාසනයේ රැකවරණය ලැබපු කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ රැකවරණය ලැබපු කෙනෙක්. එයා පංචශීලයේ තුල ඉන්නේ. තේරෙනවද? ඒ නිසා අපි දක්ෂාකාරයෙන් හැම වෙලාවෙම සීලය ගල්ප ගන්න දක්ෂ වෙන්න. තේරෙනවද? අපිට විචා ජීවිතය සිද්ධ වෙනවා කියලා මේ ලෝකේ ඒගොල්ලෝ දුස්සීලයි කිව්වොත් එහෙම ඉතින් ලක්ෂ ගන්න අයින් කරන්නේ නේද? ඒගොල්ලෝ වෙන ආගම් වලට මිත්‍යා දෘෂ්ටිය. ඒ අපරාධය බුදුරජාණන් වහන්සේ කරන්න කියලා නැහැ. ඒ නිසා පංච සීලය විතර තියෙනවා. ගිහියාගේ නිත්‍ය සීලය. පංච සීලය රකිමින් ඔබට සතර අපායෙන් ඈතර වෙන ගමනටම යන්න පුළුවන්. අරිහත් භාවයට යන්න පුළුවන්. තේරුණාද? ඒ නිසා හැම වෙලාවෙම සීලයේදී අපි දක්ෂ වෙන්න ඕනේ. සීලයට ගරුත්වය දෙන ආකාරයෙන් සිල්පද ආරක්ෂා කරගන්න. එතනදිමයි ආරේකාන්ත සීලය කියන දේ සකස් වෙන්නේ. ආරේකාන්ත සීලය රකින්න කෙනා
ලැජ්ජ වෙන්නේ නැහැ. තමන් කාට හරි බොරුවක් කිව්වායි කියලා දැනගත්ත මොහොතේ එයා හොයන් ගිහිල්ලා මහත්මයා මම ඔයාලට බොරුවක් මේක වැරදීමක් කිව්වා කියන එයා ලැජ්ජ නැහැ. මොකද එයා ඊට වඩා සතර අපායට බයයි. සතර අපායේ බය දැකලා එයා සීලය මේ ආකාරයෙන් ශක්තිමත්ව වඩන්නේ. සතර අපායේ බය දකින්න කෙනා කවදාකවත් තව කෙනෙක් ඉස්සරහා ආත්ම කරුත්වයක් ගැන හිතන්නේ නැහැ. එයා හොරකමක් කළොත් එයා ගිහිල්ලා කියනවා. බොරුවක් කිව්වොත් එයා බොරුව නිවැරදි කර ගන්නවා ගිහිල්ලා. මොකද එයා දන්නවා සතර අපායේ දුක ආරේකාන්ත සීලය රකින්න කෙනාගේ ස්වභාවය.